වගේ ග්‍රවුන්ඩ් එකක් බලාපොරොත්තුව දීලා අත්හිටුවාම ඒ මිනිස්සුන්ට මොකද එක්තරා නාලිකා දෙකකුත් එක විශේෂයෙන් කිව්වා යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නවත්තලා අත්හිටුවලා කියලා සමාජ මතයක් හදන්න උත්සාහ ගත්තා. මට ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. Nature's Secrets වසර 25ක් ඔපේරුවට ලං වූ සුබාදහමේ ආදර කතාව. අපේ දැන් කාලාන්තරයක් තිස්සේ අපේ රටේ මේ දකුණේ දේශපාලඥයන් උතුර නැගෙනහිර ජනතාව නිකන් ඇන්දවීමකට ලක් කරා කියලා විශ්වාසයක් තමයි ඒ පැත්තේ අයට තියෙන්නේ. එතකොට දැන් මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් මේ උතුරේ අය ඇන්දුවාද කියන සැකයක් මතුවෙනවා. ඒකට හේතුව එතන ගිහිල්ලා මුල් ගලක් තියලා ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනියක් හදලා දෙනවා කියලා අද ඒක නතර කරලා තියෙනවා. එතකොට දැන් එක්ක ජනාධිපතිතුමාව මේ නිලධාරි අන්දනවද? දැන් ජනාධිපතිවරයෙක් යවලා එතන මුල් ගලකුත් තියලා ඒ සභාපතිවරයන් ආනකොට අවුරුද්දකින් ඉවර කරනවා ක්‍රීඩා පිටිය. අවුරුදු 3කින් ජාත්‍යන්තර ක්‍රීඩාවක් එතන සිද්ධ කරනවා ක්‍රිකට් මැච් එකක් ගහනවා කියලා. එතකොට දැන් අර පාලමේ වැඩෙත් නතර වෙනවා කියලා මැනිපියුලේට් කරනවා. දැන් මේකත් එහෙම ක්‍රියාවලියක්ද? මේ වගේ දේවල් සිද්ධ වෙන එක වළක්වා ගන්න ආණ්ඩුව ගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද? දැන් ජනාධිපතිවරයාට උතුරු නැගෙනහිර ගියාම අනිත් කට්ටියට වඩා ලෙන්ගතුකමක් දැක්කා. අපි ටීවී එකේ දැක්කා. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ කොහොමද ආණ්ඩුව දකින්නේ? ඒ සම්බන්ධයෙන් මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය? මෙහෙම දුර මං හිතන්නේ දැන් යාපනයේ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සම්බන්ධව තියෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කැඳවලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි ඒක නවත්වනවා කියන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවකට යටතේ තමයි ඒක කරන්නට සිද්ධ වෙන්නේ. එහෙමනේ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනකොට ඒක කරන්න නෑ. ඒක හරි. හැබැයි ඒ කියන්නේ ඒක වැඩ නවත්තන්න ඕනේ නෑනේ. හරියට ප්ලෑන් කරලා කරාන. මෙහෙමයි. අපිට ප්‍රායෝගිකව ඕනම දෙයක ප්‍රායෝගික ගැටලු එන්න පුළුවන්. ඒ කියන්නේ මේක ප්‍රොජෙක්ට් එක ඉම්ප්ලිමන්ට් කරන ආයතන එහෙමනේ. ඒක දැන් මේ අපි ඒක මොකක් හරි ප්‍රායෝගිකව ප්‍රශ්නයක් කියනවා නම් ජනාධිපතිතුමා ගිහලා මුල්ගල තියපු හින්දා පරිසරය සම්බන්ධව හිතන්නේ නැතුව ක්‍රීඩාංගණය හදන එක නෙවෙයිනි කරන්නට ඕන. මම ඒ කියන්නේ මට කියන්නට අවශ්‍ය අපි මේ වෙලාවේ ඩියු ප්‍රොසෙස් එක. ඒ කියන්නේ වෙන්න ඕන අපි දැන් දිගටම කියන්නේ ඒකයි. මෙතන අපේ රටේ පුරුද්දක් තියෙනවා. ඒක තමයි සිස්ටම් එකේ මොකක් හරි කොතන හරි වරදක් දැන් චෙක් එක දුන්නා මේක රිටර්න් වෙනවා. සිස්ටම් එකේ වරදක් ගිහිල්ලා හදවතින් ඔළුව අත ගාලා චෙක් එකේ ළමයට දෙනවනේ. කවුරු ඒ කියන්නේ මොකක් හරි මිස් කමියුනිකේෂන් චෙක් එක රිටර්න් වෙලා නැහැනේ. චෙක් එක රිටර්න් වෙලා නැහැ කියන කාරණේ අපි නිශ්චිතව ඒක මෙහෙමනේ අපේ රට පාලනය වෙච්ච විදිහක් තියෙනවා. තාම ඒකේ යන්නේ නෑ. තාම ඒකේ නෙවෙයි යන්නේ. ඒකයි මේ පේන්නේ. හරි අපි මේකේ සිස්ටම් එක මොකක් හරි ක්‍රමයක් ඇති කරලා ඒ ක්‍රමවේදයේ මත විශ්වාස කරමින් අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්න එපයි. හරිද? දැන් මේ ගල් අඟුරු කතාව ගත්තත් ඕනම දෙයක් ගත්තත් අපිට පේන දේ මොකක්ද? අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේදවල 155කින් එහා ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා පවා තියෙනවා තමයි. ඔව් නෑ මම කියන්නේ ඒක නෙවෙයි. මට විනාඩියක් දෙන්නකෝ මට උත්තර ඉවර කරගන්න. මට කියන්න ඕනුනේ දැන් මේ අපි ක්‍රමවේදයන් හදලා ඒ ක්‍රමවේදයන් ඉදිරියේ ඒ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරාම යහපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාවක් රටකට තියෙනවා. හරි නමුත් අපේ රටේ තිබිච්ච සම්ප්‍රදාය තමයි හැම තැනකම දේශපාලඥයෝ මේවට ඇඟිලි ගහනවා. හරි ඇඟිලි ගහලා ඒක දේශපාලඥයාට ලාභ ලබන්නට සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිතුමා ගිහිල්ලා ක්‍රීඩාංගණයේ මුල්ගල තිබ්බා දැන් ඒකින්ද මේක කොහොම හරි කරන්න ඕන කියලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක තීරණය කළා දැන් කොහොම හරි වෙන්න පුළුවන්. ක්‍රීඩාංගණයක් යාපනයට දෙනකොට ඒක මේ ඉතිබ්බ පුස්තකාලය හා සමානයි. මාර තැනක්. නෑ මට විනාඩියක් දෙන්නකෝ මේක ඉවර කරගන්න. බලාපොරොත්තු විනාශ කරා. එතකොට ඒකෙත් ප්ලෑන් එකක් නැතුව නම් මේ ප්ලෑන් එකක් නැතුව නෙවෙයි. මුල්ගල තියලා තියෙන වැරදි ප්ලෑන් එකක් නැතුව නෙවෙයි. අපේ රටේ ක්‍රමවේද ක්‍රියාත්මක වීමේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක මේ අපි මේ ආණ්ඩුවට ආපු හින්දා අඩුපාඩුකම් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ සිස්ටම්ස් ක්‍රියාත්මක වීමේ අඩුපාඩුකම් තිබෙනවා. සමහරවිට මේ එතකොට මට විනාඩියක් දෙන්න මේක ඉවර කරන්න. හොඳේ මගේ අදහස ඉවර කරන්න. එතකොට ඒ අඩුපාඩුකම් තිබෙද්දිත් අපිට කරන්න පුළුවන් මොකද්ද? ඒ හමු වෙන අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් ඉස්සරහට යන එක තමයි රජයක් හැටියට අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පාපිස්සස්සර දාලා පැත්තකට කරලා යන එක නෙවෙයි. ඒකින්ද තමයි අපි දිගටම කියන්නේ ගැටලුවක් එනවා නෑ විනාඩියක් ඉන්නකො අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධව ගැටලුව ආවම අපි ඒ සම්බන්ධව මොකද්ද කළේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක හොයලා බලන්න නෑ පිටිපස්සට දැම්ම නෙවෙයිනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හොයලා බලන්න රජයට වගකීමක් තියෙනවා
හරි ඒක එහෙම කළා කියලා ඒක දුර්වලතාවයක් නෙමෙයි. ඕ නෑ මම කියන්නේ දුර්වලතාවයක් කියන එක නෙමෙයි. ගල්ලංගු සම්බන්ධවත් එහෙමයි. පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නම් අපි කරන්න ඕනේ. ජනාධිපතිතුමා හරි ඇමති මණ්ඩලය හරි ගිහිල්ලා මේවට නිලධාරීන් ඉන්නවනේ පත් කරලා හැම වෙලේම ඒගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එකක් එනකොට ඒ ප්‍රොජෙක්ට් එකට මෙන්න මේ තැන් වලින් අවසර ගත යුතුයි. එහෙමනේ ප්‍රොජෙක්ට් එකක් අප්‍රූව් වෙලා ඒකට බජට් එකක් අප්‍රූව් වෙලා මුල් ගලක් තියන්නේ. ඔව්. නේ? එතකොට කලින් රජයන් වගේ පැලවෙන මුල්ගල් එකරයින් මුල්ගල් එකරයින් වැව් කැපපු ඒ හොරකම් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. හැබැයි මම කියන්නේ මේක කවද්ද වෙනස් කරන්නේ? ඉතින් අවුරුදු කමාරක් ඇතුළත ඔය ඔක්කොම වෙනස් කරන්න පුළුවන් කියලා දිදුල බලාපොරොත්තු වෙන්නේ නැහනේ. නේද? ඒ කියන්නේ අපි මම හිතන්නේ කවුරුවක්වත් අපි අවුරුදු කමාරක් ඇතුළත මේ රටේ අකාර්යක්ෂම වෙලා තිබිච්ච හැම සිස්ටම් එකක්ම වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ අපහසුතාවයට පත්වීම ජනතාව සහ ආණ්ඩුවනේ අපහසුතාවයට පත් වෙන්නේ. මේකට අපි හිතන්නේ නැහැ අපි හිතන්නේ නැහැ. එතකොට දැන් එතන ඒ ඇප්‍රූවල් එක අරන් නැත්තම් ඒ දැන් අත්හිටුවලා ඇප්‍රූවල් ඇප්‍රූවල් එක ගන්න ඕන කියන එකට අපි එකඟයිනේ. ඒක තමයි ඇප්‍රූවල් එක ඇයි කලින් අරන් නැත්තේ ඒගොල්ලන්ට මොකද්ද කරන්නේ එතකොට? ඒ දඬුවමක්වත් නැද්ද? මොකද ආයතන සංග්‍රහයවත් අපිට වැදගත් වෙන්නේ නිසි ක්‍රමවේදයකට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයේ මා සතුව තියෙනවා. මේකට අදාළ නිසා මම කියන්නම්. මොකද ලෝකුසල මං කියන්නේ ඒ වගේ ග්‍රවුන්ඩ් එකක් බලාපොරොත්තුව දීලා අත්හිටුවාම ඒ මිනිස්සුන්ට මොකද එක්තරා නාලිකා දෙකකුත් එක විශේෂයෙන් කිව්වා යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීම නවත්තලා අත්හිටුවලා කියලා සමාජ මතයක් හදන්න උත්සාහ ගත්තා. මට ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. මේ තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහත්මයා මෙහෙම පිළිතුරු දෙනවා. 2026 පෙබරවාරි 23 වන දින පෙරවරුවේ යෝජිත යාපන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන භූමියට පැමිණි උතුරු පළාතේ පරිසර නිලධාරීන් පිරිසක් විසින් ක්‍රීඩාංගන භූමියේ දැනට සිදු කෙරෙමින් පවතින මූලික සැලසුම් කටයුතු తాවකාලිකව නවත්වන ලෙස වාචිකව ඉල්ලා ඇත. වෙනත් කිසිදු ලිඛිත දැනුම් දීමක් මේ වනතෙක් ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැත. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින් විමසීමක් කළ අතර ඉදිකිරීම් කටයුතු සඳහා සියලු ආයතන ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් ලබා දී ඉන් පසුව EIA පරිසර බලපෑම් වාර්තාව ලබා දුන් පසු කඩිනමින් ඉදිකිරීම් ආරම්භයට අවසර ලබා දෙන බව සඳහන් කෙරිනේ. මේක ඉදිකිරීම නවත්තලා තාවකාලිකව